iPhone එකේ ඔයාට විතරක් බලන්න ඕනේ හයිඩ් කරන්නේ මෙන්න මෙහෙමයි. ඉතින් මේ වැඩේ කරන්න ඔයාට හයිඩ් කරන්න ඕනේ ඇප් එකට ඔයා ටික වෙලාවක් ටච් කරගෙන ඉන්න ඕන. ඉතින් ටච් කරගෙන හිටියට පස්සේ මෙන්න මේ වගේ ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන require face ID කියන එක ඔයා ක්ලික් කරන්න ඕන. ඉතින් ක්ලික් කරලා පස්සේ ඔයාලට මේ දියුණුවට පේන hide and require face ID කියන එක ක්ලික් කරන්න. මෙතන hide app කියලා පහලින් බලා ගන්න පුළුවන්. අන්න ඒක ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ app එක hide වෙනවා. ඉතින් මේ hide app එක ඔයාලට use කරන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ app library එකට යන්න. ඉතින් app library එකට ගිහිල්ලා පහළටම ගියාට පස්සේ මෙන්න මෙතන hidden කියලා බලා ගන්න පුළුවන්. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාගේ face ID එක හරිනම් මෙන්න මේ විදිහට ඔයා hide කරපු app එක මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් ක්ලික් කරලා ඔයාට මේ app එක use කරන්න පුළුවන්. ඉතින් මේ වගේ hide කරගත්ත app එක unhide කරන්න ඕන නම් වැඩ කරන්න තියෙන්නේ ඒ hide කරපු app එක ටික වෙලා touch කරගෙන ඉන්න. ඉතින් ඊට පස්සේ මෙතන don't require face ID කියන එක ක්ලික් කරන්න. ඉතින් එතකොට මෙන්න මේ වගේ app එක unhide වෙලා මෙන්න මෙතන app library එකට පෙන්නනවා. ඉතින් ඒක ඔයාගේ home screen එකට add කරගන්න වැඩ කරන්න තියෙන්නේ ඒ app එකට වෙලා ක්ලික් කරගෙන ඉඳලා මෙන්න මේ විදිහට අතහරින්න. එතකොට screen එකට add වෙනවා. මේ වීඩියෝ එක යාළුවන්ට බලන්න share කරනවා. මේ වගේ වැදගත් වීඩියෝ ටිකක් බලන්න මගේ channel එක follow කරන්න.